අයිබෝවන් තෙඩ ශ්‍රී ලංකා YouTube නාලිකාවට හැමෝම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී අපි කතා කරමු අපි ගැන. ඒ කියන්නේ මිනිස්සු ගැන. මොකද ගොඩාක් වෙලාවට කතා වෙන්නේ නැති මාතෘකාවක් තමයි අපි කියන්නේ කවුද, අපිට මොකද වෙන්නේ, අපි මොන වගේ ජීවිතයක්ද ගත කරන්න කියන එක ගැන. ඉතින් මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න සෑම මිනිසෙක්ම ඉපදුනොත් අනිවාර්යෙන්ම මිය යන්න සිද්ධ වෙනවා. සෑම ජීවියෙක්ටම පොදු දෙයක් තමයි ඒක. ඉපදුනොත් අනිවාර්යයෙන්ම මිය යනවා. ඉතින් මේක තමයි හැමෝටම පොදු ජීවිතය, හැමෝටම පොදු උරුමය. එතකොට මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න හැම මිනිස්සෙක්ම කොහොමද හැසිරෙන්නේ? මිනිස්සු එක එක විදිහට හැසිරෙනවා. මිනිස්සු කාණ්ඩ ගොඩාක් ඉන්නවා. සමහර අය පිටතට හොඳයි, ඇතුළතින් නරකයි. සමහර අය පිටතට නරකයි, ඇතුළතින් හොඳයි වගේ පේනවා. එතකොට සමහර අය මුළු ජීවිතේම විනාශ කරගන්න විදිහට වැරදි පාරේ යනවා. සමහරු හොඳ පාරේ යනවා. සමහර අය මොකද්ද අපි කියන්නේ සාමාන්‍ය කරුණාවන්තයි. සමහර අය කරුණාවන්තයි, සමහර අය කරුණාවන්ත නැහැ. ඉතින් මේ වගේ මිනිස්සු කියන අය එක එක විදිහයි. අපිට එක මිනිස්සෙක් තියලා ඉවරලා තව මිනිස්සෙක්ව සමාන කරන්න බෑ ඔයයි මායි එක වගේ කියලා. මොකද අපේ හිත ඇතුලේ සිතුවිලි තියෙනවා, බාහිරට දේවල් තියෙනවා. එතකොට මේ හැම දෙයකින්ම අපිට කියන්න බෑ එක සමාන අය ඉන්නවා කියලා. සාමාන්‍ය එක රූපෙට සමාන අය ඉන්නවා. හැබැයි අතුලාන්තයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න කිසිම මිනිස්සෙක් මම කියන්නේ කිසිම වෙලාවක අපිට සමාන කරන්න බෑ. හැබැයි ඒ හැමෝටම උරුම පොදු දෙයක් තියෙනවා. මේ ලෝකෙන කිසිම කෙනෙක් කිසිම කෙනෙක්ට සමාන කරන්න බෑ. හැබැයි උරුම එක දෙයක් තියෙනවා හැමෝටම. ඒ මොකක්ද? ජීවත් වෙනවා නම් අනිවාර්යෙන් මරණයටපත් වෙන්න වෙනවා. ඒ වගේම ජීවත් වෙලා ඉන්න කාලේ කරන සියලු දේට ප්‍රතිපාක විඳින සිද්ධ වෙනවා. ඉතින් මේ දේ තමයි හැමෝටම පොදු උරුම දේ. අපි විවිධ විදිහට ಜಾති ආගම් විදිහට වෙනස් වෙලා තියෙනවා. විවිධ විදිහට අපි තෝරා බේරගෙන ඉන්නවා අපේ ලේවලට අනුව. හැබැයි මේ හැමෝම මිනිස්සු. හැමෝම ජීවයක් තියෙන ජීවි. එතකොට මේ හැමෝටම උරුම එකම දේ තමයි විශ්ව න්‍යායයට අනුව අනිවාර්යයෙන්ම තමන් කරන ලද කුසල වල ඒ කියන්නේ කර්මයේ ප්‍රතිපාක විඳිය යුතුයි. ඒ වගේම මිනිස්සෙක් විදිහට ඉපදුනා නම් සත්වයෙක් විදිහට ඉපදුනා කොයි විදිහට හරි ඉපදුනා නම් අනිවාර්යයෙන්ම මිය යන්න ඕනේ. ඉතින් මේ දේවල් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දේවල්. එතකොට මේ ලෝකේ ජීවත් වෙලා ඉන්නේ අපි හරිම චූටි කාලයයි. ඒ හැල්ලා මෙහෙ හැරෙනකොට අර ඉපදිච්ච දරුවා වයසට ගිහින් මැරෙන්න පුළුවන්. එතකොට ඒ තරම් හරිම චූටි කාලයක් තමයි මේ ලෝකේ අපිට තියෙන්නේ. අනික වයසට ගිහින් මැරෙනවා කියලා හේකුත් නැහැ. අපි ඉපදුනාට පස්සේ පහුවෙන්ද මැරෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් හිතපු නැති වෙලාවක හිතන්නේවත් නැති මොහොතක මැරෙන්න පුළුවන්. මේ දැන් මැරෙන්න පුළුවන්. එතකොට අපි මැරෙන ටයිම් එක අපිට කවදාවත් කියන්න බෑ. අන්න ඒ නිසා මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න මිනිස්සු විදිහට ඔයාලා පොසිටිව් හිතන්න ඕනේ. ඒ වගේම ඔයාලා කරන කියන දේ ගැන හොඳ අවධානයකින් යුතුව කරන්න ඕනේ. මොකද මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න ගොඩාක් මිනිස්සු හිතන්නේ තමන් කරන දේවල් මේ කාලෙට විතරයි. ඒක ගණන් ගන්නේ නැහැ. වැරදි කරනවා අනිත් මිනිස්සුන්ගේ හිත රිද්දනවා, අනිත් මිනිස්සුන්ව පාලනය කරන්න යනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩකට යනවා. එතකොට එහෙම ගියාට වැඩක් වෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයකින් එහෙම ගියාට වැඩක් වෙන්නේ නැහැ. මොකද අපේ මිනිස්සු මොන දේ කරත්, මොන හොඳ දේ කරත්, මොන වැරදි දේ කරත් මේවට ප්‍රතිපාක තියෙනවා. එතකොට විශේෂයෙන්ම වැරදි දේවල් කරන එක තමයි අපි විසින් නවත්තගත යුත්තේ. මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න කවුරු මොන වැරද්ද කරත්, මොන දේ කරත් ඒ කෙනාට ඒ වැරද්දි ප්‍රතිපාක ලැබෙනවා. ඔයාලා දැකලා ඇති අස්පනා පිටම අපි කියන දිට ධම්ම වේදිනී කර්මය කියලා. අස්පනා පිටම අර මිනිස්සු කරපු වැරද්දට එයා ප්‍රතිපාක ලැබලා මැරෙනවා. එහෙම නැත්නම් එයා කරපු වැරදි වලට ප්‍රතිපාක අස්පනා පිටම පේනවා. ඒ නිසා මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න කිසිම මිනිසෙක් කවදාවත් වැරදි දේවල් වැරදි මාර්ග තෝරගන්න හොඳ නෑ. මොකද මේ මාර්ග වලින් අපි අපිව විනාශ කරගන්න එක කරන්නේ. මේක අපි හිතන්න ඕනේ නැහැ. අපි කියන්නේ පරලොව ගිලිවලා දිව්‍ය ලෝක අපාය එහෙම නැත්නම් වෙන ආගම් වලට අනුව ස්වර්ගය ඒ වගේ දේවල් ගැන හිතන්න ඕනේ නැහැ. මුලින් මේ ලෝකේ ගැන හිතලා ඉන්න. මුලින් මේ ජීවිතය ගැන හිතලා ඉන්න. අපි අනාගතයට පින් රැස් කරගන්න ඕනේ. අපි හොඳ දේවල් කරන්න ඕනේ. ඒවා අපිට අනාගතයේදී කොහොම හරි පළ දෙනවා. හැබැයි ඒකට සසර ගමන මූලික කරගන්න නැතුව පොඩ්ඩක් හිතන්න අපි මිනිස්සු අපි මේ ජීවත් වෙලා ඉන්න කාලේ මොනවද කරන්න ඕනේ? එතකොට අපි තව කෙනෙක්ගේ හිත රිද්දන්න හොඳ නැහැ. අපි අනිත් මිනිස්සුන්ට කරුණාවන්ත වෙන්න ඕනේ. සත්තුන්ට කරුණාවන්ත වෙන්න ඕනේ. ධර්මයත් එක්ක අපේ ආගමික හැඟීමත් එක්ක ජීවත් වෙන්න ඕනේ. මිනිස්සු එක්ක එකමුතු වෙන්න ඕනේ. මිනිස්සුන්ට හරි දේ කියා දෙන්න ඕනේ. හැම දෙයක්ම පෙන්වන්න ඕනේ. ඒ වගේම අපි අපේ ජීවිතේ සාර්ථක කරගන්න තව කෙනෙක්ගේ සාර්ථකත්වය විනාශ කරන්න හොඳ නැහැ. ඉතින් මෙන්න මේ දේවල් අනිවාර්යයෙන්ම ඔයාලා හිතන්න ඕනේ. ඒකට හේතුව මේ
ලෝකේ අපි ජීවත් වෙලා යනකොට ඔයාලා දන්නවද සතෙක් උනත් පුංචි ළමයෙක් දැක්කයින් පස්සේ ඒ සතුන්ව මේ මරලා දාන තරමට දරුවෝ හරි දරුණුයි පොඩි ළමයි. ඔය චූටි සත්තු එහෙම එයාලගේ හිතලා නෙවෙයි තමා කරන්නේ. ඒ වුණාට ඒ වගේ වෙලාවල් වලට ඔයාලට පුළුවන් නම් දෙමාපියන්ට පුළුවන් වෙන්න ඕනේ. අනේ පුතේ එයාට රිදෙනවනේ. එයා පවුනේ මේ දේවල් කියන්නේ එකපාරට අනේ පව් සත්තු මරන්න එපා කියලා ඉවර නිකන් ඇදලා දාලා ඉවර නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඒ දේ කියා දෙන්න ඕනේ. දරුවෙක්ට හරි මග යන්න කියා දෙන්න ඕනේ. සාර ධර්ම නැති වෙන්න තමයි දැන් මේ ලෝකේ මිනිස්සු එක එක එන්න පිරිහිලා යන්නේ. දැන් ඉන්න මිනිස්සුන්ට තාම මිනිස්සෙක් ගැන කිසි අගයක් නැහැ. මරලා දාන්න හිතුවොත් මරලා දානවා. ඒ වගේ තත්ත්වයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙම ඇවිල්ලා තියෙන්නේ අපි විසින්ම අපිට කරගන්න වැරද්ද නිසා. ඉතින් ඒ හින්දා අපි විසින් තේරුම් ගන්න ඕනේ අපිට කාවත් හදන්න බෑ. අපිට ලෝකේ හදන්න බෑ. හැබැයි අපි මෙන්න මේ දේ තේරුම් ගන්න ඕනේ. ලෝකේ හදන්න කලින් අපි අපිව හදාගෙන ඉන්න ඕනේ. ඔක්කොටම කලින් අපි අපේ ජීවිතය ගැන හිතන්න ඕනේ. අපි ගැන හිතන්න ඕනේ. සමහර විට ඔයා ඕනට වඩා අනිත් අය ගැන ඉරිසියා කරන කෙනෙක් වෙන්න පුළුවන්. තව කෙනෙක් ඉරිසියා කරනවා දැකලා එයාට බැන ඉන්න පුළුවන්. එහෙම කරලා වැඩක් නැහැ. තමන්ගේ තුල තියෙන ඉරිසියා පාලනය කරගෙන, තමන්ගේ තුල තියෙන ක්‍රෝධ, වෛර පාලනය කරගෙන හොඳ දේවල් කරන මිනිස්සුන්ට කරුණාවන්ත වෙන්න කොච්චර මේ මිනිස්සයා තමන්ට වැරදි කරත් ඒ මිනිස්සයාට අවශ්‍ය වෙලාවට කරුණාවන්ත වෙන්න පුළුවන් තරමට ඔයාගේ ජීවිතේ හදාගන්න. ඒක තමයි මේ ලෝකේ අපි ලබන හොඳම දේ වගේම වටිනාම දේ. ඉතින් ඒ නිසා අපි මේ ලෝකේ ජීවත් වෙලා ඉන්නකොට හොඳ දේවල් කරන්න ඊළඟ ආත්ම භාවයන් අපි දන්නේ මොනවා වේවිද කියලා. හැබැයි අපි ජීවත් වෙලා ඉන්නේ මේ චූටි කාලේ අපි කවදා මැරෙයිද, කොයි වෙලේ මැරෙයිද, කොයි වෙලේ මේ ලෝකේ මේ සම්පත් අතහැරලා යන්න වෙයිද, ඔයාට මොන දේ තිබුණත් සල්ලි වලට ජීවිතයක් ගන්න බෑ. ඒ නිසා ඔයා කොයි වෙලාවෙ මැරෙයිද කියලා දන්නේ නැහැ. ඒ ගැන හිතලා ඔයා වැඩ කරන්න. ඔයාගේ ජීවිතය තුළ ඔයාලා හැම මොහොතෙම තමන්ගේ ආගමත් එක්ක, තමන්ගේ දර්ශනයත් එක්ක ඉන්න පුරුදු වෙන්න. ඒක මොන ආගමක් වුණත් කමක් නැහැ. හැම ආගමකම මම නම් හිතන්නේ කියා දෙන්නේ හරි දේ. කවදාවත් මිනිස්සු මරන්න කියලා කිසිම ආගමක කියලා නැහැ. ඉතින් ඒ නිසා අපි ජීවත් වෙන්න ඕනේ. අපි හොඳ විදිහට ජීවත් වෙන්න ඕනේ. මිනිස්සුන්ට ආදරය කරන්න ඕනේ. ඒක තමයි මේ ලෝකේ න්‍යාය. අපි මේ ජීවත් වෙලා ඉන්න පුංචි කාලය තුල අනිත් මිනිස්සුන්ට ආදරය කරලා කරුණාවන්ත වෙලා ජීවත් වෙන්න. එතකොට ඔයාගේ මුළු ජීවිතේම විශ්වය විසින් ආරක්ෂා කරනවා. ඒ වගේම විශ්වය විසින් ඔයාට ඔයා කරපු හැම හොඳ දෙයකටම ප්‍රතිපාක ලබා දෙනවා. ඔයාගේ ජීවිතේ ඔයා ජීවත් වෙලා ඉන්න කාලෙම සාර්ථක වෙන්න පුළුවන්. ඒ ඔයා කරපු හොඳම දේවල් නිසා වෙන්න පුළුවන්. මොකද වැරදි කරන කෙනෙක්ට කවදාවත් සාර්ථකත්වය ලැබෙන්නේ නැහැ. ඒක කෙටි, ඒක විනාශ වෙලා යනවා. ලැබුණත් ඒ නිසා හරි දේ කරන්න, ජීවත් වෙන්න, සතුටින් ජීවත් වෙන්න, මිනිස්සුන්ට කරුණාවන්ත වෙන්න, මිනිස්සු ඉදිරියේ එයාලට වෛර ක්‍රෝධ කරන්නේ නැතුව ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම ජයග්‍රාහී දවසක්. ආයුබෝවන්.